මාසික ආර්තවය කියලා කියන්නේ කාන්තාවක් විශේෂයෙන්ම අවුරුදු 13 14 වගේ කාලේ ඉඳලා අවුරුදු 50 55 විතර වෙනකන් කාලේ වෙනකන් අත්මිදින චක්‍රයක්. අපි මේකට චක්‍රයක් කියලා කියන්නේ මේක මාසිකව සිද්ධ වෙන නිසා. ඒ වගේම මේක හැම මාසයකම කාන්තාවන්ට අත්විඳින්නට සිද්ධ වෙන නිසා. ඉතින් මෙහි තියෙන වැදගත්කම තමයි කාන්තාවගේ නිරෝගී භාවය මෙන්ම රෝගී භාවය පිළිබඳවත් අදහසක් ගන්නට මාසික ආර්තව චක්‍රය අධ්‍යයනය කරාම පුළුවන්. ඉතින් මේ නිසා ඔබ අනිවාර්යයෙන්ම දැනන් සිටිය යුතු දේ තමයි ඔබට මාසික ආර්තවයේ සිද්ධ වෙන දින ගණන, ඒ වගේම දිනය, ඒ වගේම එහි පවතින දින ගණන, එතකොට එහි රුධිරය පිට වෙන විදිහ ගැන සාමාන්‍ය අදහසක් ඔබට තිබිය යුතුයි. මොකද මේ ගැන ඔබ යම් අසාමාන්‍යතාවයකට ඖෂධ ගන්නට ડોක්ටර් කෙනෙක් ගාවට ගියොත් ඔබගෙන් මේ පිළිබඳ තොරතුරු ඒ වෛද්‍යවරයා විමසනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔබ මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම තමයි අවුරුදු 30ක් 35ක් මේ මාසික ආර්තව චක්‍රයත් එක්ක ජීවත් වෙන්නට කාන්තාවන්ට සිද්ධ වෙනවා. එතකොට මෙහි සාමාන්‍ය ආර්තව චක්‍රයක් නැත්තම් නෝමල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දින 21 සිට දින 35 දක්වා සිදුවන මාසික ආර්තව චක්‍රයක්. එතකොට ඒ චක්‍රයට දින 4ක් විතර රුධිර වහනයක් තමයි සිද්ධ වෙන්නේ. අපි දැනගන්නට ඕනි මෙහි අසාමාන්‍ය තත්වයක් තියෙනවද? අසාමාන්‍ය තත්වය මොකක්ද කියන එක. ඇත්තටම මං කියවනේ දින 21ක් දින 35ක් කියලා. එතකොට දින 21ට අඩුවෙන් හෝ 35ට වැඩියෙන් දිනක නම් ඔයාගේ මාසික ආර්තවයේ සිද්ධ වෙන චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ මෙතන යම් අසාමාන්‍ය තත්වයක් තියෙනවා. මෙහිදී ඔයා මේක අසාමාන්‍යයි කියලා දැනගෙන ගෙදර ඉන්න එක නෙමෙයි කරන්නට ඕනේ. ඔබට තියෙනවා රෝහලේ නාරි වේද සායනයක්. ඒ වගේම එහෙම නැත්නම් ඔබේ විශේෂඥ වෛද්‍යතුමා හමුවීම ඔබට කරන්නට පුළුවන්. ඒ වගේම දින 4ක රුධිරය පිටවීමක් කියන එකක් කිව්වා. දින 7කට වැඩිය මාසික ආර්තවයේදී රුධිරය පිට වෙනවා නම් එහි අසාමාන්‍යතාවයක් තියෙනවා. එහිදී ඔබ අසාමාන්‍යතාවය හඳුනගෙන රෝහලට හෝ විශේෂඥ වෛද්‍යතුමා වෙත යොමු වීම සිදුවිය යුතුයි. ඒ වගේම රුධිරය බින්දු විදිහට පිට වෙන එක. හැබැයි ඔයා මොනවා හරි ජඩෙල් වගේ ෆැමිලි ප්ලෑනින් මෙතඩ් එකක් සමහර විට ඩිපෝ වගේ අරන් තියෙනවා නම් ඒත් මේ බින්දු විදිහට පිට වෙන්න පුළුවන්. මේ පිළිබඳව ඔබේ පෞල් සෞඛ්‍ය සේවාධාරිනියත් එක්ක සාකච්ඡා කරන්නට ඔයාට පුළුවන්. මාසික ආර්තවයේදී කැටිති විදිහට රුධිරය පිට වෙනවා නම් ඒ වගේම ලොකු රුධිර වහනයක් සිද්ධ වෙනවා මාසික ආර්තවයේදී ඔයාට පැය 3කට පැඩ් එකක් ඇඳගෙන ඉන්න බෑ. පැඩ්ස් මාරු කරන්නට සිද්ධ වෙනවා නම්. ඒ වගේම මාස ගණන් ඔයාට මෙන්සස් හැදෙන්නේ නැතුව තියෙනවා නම්. ඒ වගේම තමයි යෝනි මාර්ගයෙන් දුගඳ හමන ශ්‍රාවයක් හෝ කහ පැහැති ශ්‍රාවයක් පිට වෙනවා නම් මෙන්සස් වාර 2ක් අතර රුධිරය පිටවීමක් ඔබට සිද්ධ වෙනවා නම් ඒ වගේම තමයි මාසික ආර්තවයේ නතර වෙලා තිබිලා අවුරුදු 40 ගණන් වලදී හෝ 50 ගණන් වලදී මාස 6-7ක් නතර වෙලා තිබිලා නැවතත් රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් මේ වගේ සහ රුධිරය මාසික ආර්තවයේ මාස 3-4 හැදෙන්නේ නැතුව තියෙනවා නම් මේ වගේ තත්ත්වවලදී ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රසව හා නාරි වේද වෛද්‍යතුමාගේ උපදෙස් ලබා ගැනීම සිදු කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබ මතක ඇතුව අවුරුදු 35 සහ 45 කියන වයස් කාණ්ඩයේදී සුවනාරි සායනයට යොමු වීමත් ගැබ්ගෙල ශ්‍රාව්‍ය පරීක්ෂණයේ මේකෙන් පැප් පරීක්ෂණයක් සිද්ධ කරනවා. එම පරීක්ෂණය සිදු කර ගැනීමටත් මතක තබා ගත යුතුමයි. එහෙම කරේ නැත්නම් ඔබට ඕනෑම රජයේ රෝහලකින් හෝ 35 45 අනිවාර්යයෙන්ම ඔයාගේ පෞල් සෞඛ්‍ය සේවාධාරිනියට කෝල් එකක් ගන්න. පෞල් සෞඛ්‍ය සේවාධාරිනිය ඔබට අදාළ දිනය ලබා දෙයි. ඒ දිනයට ගිහිල්ලා පැප් එකක් කර ගැනීමේ හැකියාවත් ඔබට තිබෙනවා.